පස්සේ ලුණු තව අපි මේකට ඕන දේ තමයි පාන් පිටි. පාන් පිටි වලින් තමයි අපි මේ කෑම එක හදන්නේ. ඒ නිසා පාන් පිටිත් ගන්න. දැන් බලමු කොහොමද හදන්නේ කියලා. හරි කියනවා තමයි මම මෙතනදී බේකින් පවුඩර් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට මේකට ඊස්ට් උනත් දාගන්න පුළුවන්. අපි ඉස්සලාම මේ පිටි ගත් පිටි ටිකට මේකෙන් තේ හැඳි භාගයක් වගේ බේකින් සෝඩා එකතු කරනවා. තේ හැඳි කරලා. හරිද? ඊට පස්සේ සීනි දාන්න මේක පැණි රස කෑමක් හින්දා ඔයාලා මේක රුටියක් වගේ දෙන්න හදන්නේ. ඒකට ඕනේ නැත්නම් පැණි රස ඔයාලට මේක එකතු කරන්න නැතුව ඉන්න පුළුවන්. මම දානවා මම කැමති නිසා පැණි රස. මම මේකෙන් මේක ටීස්පූන් 3ක් වගේ මේකට ඇඩ් කරනවා. හරි. ඊට පස්සේ ලුණු ගොඩක් දාන්න හයිම අමුතු කැපලක් කෙවි ඒ නිසා චුට්ටක් තේ හැඳි කාලක් වගේ ප්‍රමාණයක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ බටර් එක අරගෙන මාගරීන් එක අරගෙන ඒකෙන් මේක ග්‍රෑම් 91ක් මේකේ මම ග්‍රෑම් 20ක් විතර මේකට ඇඩ් කරනවා. මේ විදිහට ඒකට දාගන්න ඕනේ. පේනවනේ. ඊට පස්සේ දැන් මේකට අපිට වතුර දාන්න ඕනේ කරා. ඉතින් මේක අපිට සොෆ්ටි එකට වගේම අතේන වරන ගන්නට තමයි හදාගන්න ඕනේ. ඉතින් මේක නිසා වතුර ඇති ප්‍රමාණයට විතරක් ඇඩ් කරන්න. ඔයාලා ගන්න පිටි ප්‍රමාණෙත් එක්ක මම මෙතන පිටි අරන් තියෙනවා දැන් 100ක් වගේ. ඉතින් වතුර එකතු කර මේක හොඳට අනා ගන්න ඕනේ අපි. ඩෝ එක හදාගෙන තමයි තියෙන්නේ. ඉතින් මේක තනිකරම අපි පැටිස් වලට හදන යාන්නේ වගේ ඩෝ එකක් තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඔයාලට මේක ෆ්‍රිජ් එකේ දාලා යූස් කරන්න පුළුවන්. මම දැන් හදන නිසා ෆ්‍රිජ් එකට දාන්නේ චුට්ට වෙලාවක් මේක වහලා තියෙනවා. ඊට පස්සේ අපි චොකලට් ටික කපාගමු. මොකද මේක අපි ඒ හදන එක ඇතුළට තමයි දාන්නේ. ඉතින් දිය වෙනවා නිසා මේක පොඩ්ඩක් චූටි කෑලි වලට කපා ගන්නවා හොඳයි. ඉතින් මම ගත්ත චොකලට් එක ඉතින් චොකලට් එකක් කරන් තියෙන්නේ. මම කෑලි වලට කපා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඒ කියන්නේ ඔයාලට කැමති ප්‍රමාණයක් චොකලට් ඇඩ් කරන්න. එහෙම නැත්නම් මේක මෙල්ට් වෙනවට වඩා ඒක ඇතුලේ නිව්ටෙලා වගේ දෙයක් දානවා නම් ගොඩාක් රසයි. හැබැයි මම ගාව මේ වෙලාවේ දැන් නැති නිසා තමයි මම ඩාර්ක් චොකලට්. මේක ඩාර්ක් චොකලට් එක මිල්ක් චොකලට් එකක් නෙවෙයි. ඉතින් මිල්ක් චොකලට් ගන්නත් පුළුවන්. ඩාර්ක් චොකලට් එක චොකලට් ටික ඩබල් බොයිල් ක්‍රීමේට බොයිල් මෙල්ට් කරගන්නවා අපි. කරගෙන ඉවරයි. දැන් අපි අපේ රොටි එක හදාගමු. ඒක මම විනාඩි 10ක් විතර පිපෙන්න දීලා තමයි අරගත්තේ. ඉතින් මේක මම කෑලි 3කට වගේ කඩා ගන්නවා. ඉස්සෙල්ලාම හරිම සොෆ්ට් එකට තියෙනවා මේක. කෑලි 3කට.
පස්සේ එකක් අරගෙන මේක අපි හොඳට මේ විදිහට රෝලින් පින්නයක් අරගෙන හොඳට අර කියන්නේ මොකද්ද හොඳටම තුනී වෙන්න මේක හොඳට රෝලින් පින්නයෙන් තුනී කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට වැදගත් වැඩේ තියෙන්නේ අපේ චොකලට් ටික මේකට දාන එක. ඉතින් මේ වගේ තමයි චොකලට් එකේ ලුක් එක තියෙන්නේ. ඉතින් අපි මේක දැන් 3ක්නේ හදන්නේ. එතකොට ඒක ඒගත්තු චොකලට් ප්‍රමාණය 3කට බෙදලා ඒකින් එක කොටසක් මම මේකට ඇඩ් කරනවා. මේ විදිහට දාන්නේ රසට කෑවෙනවා. ඉතින් මේක හැමතැනම යන විදිහට දාන්න නම් හොඳයි. හරිද? ඊට පස්සේ මේක මම මේ විදිහට නමා ගන්නවා. නිකන් අර මොනවද රොටි හදන්න ඒ වගේ මෙහෙම නමාගෙන ආයෙ පාරක් ඒක රෝල් පිළියෙන් පොඩ්ඩක් හදා ගන්නවා. මේකට කිසිම හැඩයක් නැහැ. හැබැයි ඉතින් කමක් නෑ. ඒක ඊළඟ පාර හැඩේ ගමු. ඉතින් ඔයාලට ඕනම් පුළුවන් මේ වගේ එකක් යූස් කරලා මේ කටර් එකක් යූස් කරලා මේක කපා ගන්න. මම කටර් එකක් යූස් කරලා මේක කපා ගන්නවා. කපාගෙන ඊට පස්සේ මේක මම තියා ගන්නවා. ඉතින් පෑන් එකට මම බටර් ටිකක් දාලා ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් අපි යමු එතනට. ඊට පස්සේ බටර් ටිකක් පෑන් එකට දාලා ඒ ටික රත් වෙනකොට අපි ඒකට රොටි එක දාගන්නවා. අමයි මාරම රහයි. අමයි එක මාරම රහයි. රස්න පිටින් නම් කන්න බෑ මොකද කඩ පිච්චෙනවා. ඉතින් ඔයාලට මේක ඇත්තටම try කරලා බලන්න පුළුවන්. පොඩි බඩගින්න ඉන්න වෙලාවට ඇත්තටම මේක මාරම ෂෝක්. ඒ කියන්නේ හදන්නත් හරිම ලේසි. ඉතින් හදලා බලලා මට කියන්න. ඒ වගේම තමයි මේකට දාන්න නමකුත් මට කියන්න.